ආයුබෝවන් අපගේ නාලිකාවට මම ඔබව සාදරයෙන් පිළිගන්නවා. සුවබර ජීවිතයකට ආසිරි පතමින් තවත් වීඩියෝවක් සමග ඔබ හමුවීමටයි මේ සූදානම්. අද මා කතා කරන්නේ අපේ සිත පාලනය කරගෙන චිත්තාභ්‍යන්තර සංසුන් බව ඇති කර ගැනීම පිළිබඳවයි. මා මෙහිදී ලබා දෙන පණිවිඩය ඔබේ සිතුවිලි ධනාත්මකව වෙනස් කරાવી. ඒ සඳහා හොඳින් මේ සමග සම්බන්ධ වන ලෙස මා ආරාධනා කර සිටිනවා. මෙහිදී මම කරුණු 5ක් යටතේ ඔබට තොරතුරු දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපේ සිත ආස්වාද කරාම යොමු වන ස්වභාවයක් තිබෙනවා. ඒ කියන්නේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද සොයා යන විභාවයක් තිබෙනවා. නමුත් පීඩාකාරී වන්නේ නොනැවති ආස්වාද සොයා යන ගමනයි. එසේ යන්නේ සිතෙහි අසම්පූර්ණ බවක් පවතිනවා කියන හැඟීම නිසායි. ඒ අසම්පූර්ණ බව පුරවා ගැනීමට දේවල් සොයා යනවා. ආශාවාදයේ සුළු මොහොතකට පමණයි. ස්වල්ප වේලාවකින් ඒ අහෝසි වී යනවා. ඉන් අනතුරුව පෙර තිබූ හිස් බව, අසම්පූර්ණ බව යලි දැනෙනවා. ඇත්තටම ලබාගත් දෙයක් නැහැ. යමක් පියකරු නම් එපමණයි. යමක් මිහිරි නම් එපමණයි. නමුත් ඉන් එහාට තව සොයමින් විමසමින් හරා උස්සමින් යන ගමනක් අතරමං වීමක් පමණයි. එසේ සිත දුවන්නට යන විට කොහොමද අපි සිත පාලනය කරගන්නේ? වහා ඔබ නවතින්න. ඒ කියන්නේ සිතින් ඔබ නවතින්න. අඩියක් ආපසට ගන්න. ඒ කියන්නේ සිතෙහි අවධානය පසුපසට ගන්න කියන එකයි. දැන් යථාර්ථය දකින්න. ආස්වාදයේ අස්සාර බව දකින්න. ආස්වාදයේ ආදීනව මෙනෙහි කරන්න. දැන් ඔබේ සිත සංසුන් නිසා ඔබ කරමින් සිටි සුපුරුදු කටයුත්තේ යෙදෙන්න. මෙන්න මේ විදිහට ආස්වාදයේ කරා දුව යන සිත මෙල්ල කරගත හැකියි. දැන් අපි දෙවන කරුණ වෙත යොමු වෙමු. දැන් ඔබට මා කියන්නේ හැඟීම් කියන පණිවිඩකරුවා අඳුනාගෙන සිත පාලනය කරගන්න ආකාරයයි. සෑම මිනිස් සිතකටම ස්වභාවිකවම හැඟීම් මතුවෙනවා. ඒවා අපිට යම් පණිවිඩයක් කියනවා. නමුත් බොහෝ විට සිදුවන්නේ කුමක්ද? පණිවිඩකරුවා අපව පාලනය කරන්නට තැත් කරනවා. කෝපය, බිය, ශෝකය, ඊර්ෂ්‍යාව වැනි හැඟීම් අප තුළ හටගන්නවා. මේ හැඟීම් මගින් සිතේ තිබෙන යම් අඩුපාඩුවක් අපට කියා දෙනවා. සිතේ අසම්පූර්ණ බව, තෘප්තිමත් නොවුණු බව පෙන්වන පණිවිඩකරුවා තමයි කෝපය කියන්නේ. මෙය තේරුම් නොගන්නා අපි කෝපයේ පාලනයට යටත් වෙනවා. සිදු නොවිය යුතු දේ අප අතින් සිදු වෙනවා. නොකිය යුතු වචන අප අතින් පිට වෙනවා. ඇතැම් විට මහා අපරාධ පවා සිදුවන්නට ඉඩ තිබෙනවා. ප්‍රතිඵලය වන්නේ පුද්ගල සම්බන්ධතා බිඳෙනවා. සමාජ සම්බන්ධතා බිඳෙනවා. හුදකලා වෙනවා. එහෙත් සියල්ල සිදුවී අවසානයේදී අධික ලෙස පසුතැවෙනවා. මේ අන්දමටම අනිත් හැම හැඟීමකින්ම අපිට යම් කිසි පණිවිඩයක් කියනවා. කොහොමද අපි මේ හැඟීම්වල පාලනයෙන් මිදිලා සිත සංසුන් කරගන්නේ? ඔබේ සිත සතිමත් නම් නැගී එන ආවේග වහා හඳුනා ගන්න පුළුවන්. එවිටම ඔබ සිතින් නවතින්න. සිතින් අඩියක් පසුපසට ගන්න. ගැඹුරු හුස්මක් ගෙන පිට කරන්න. දැන් ඔබ බුද්ධිමත්ව මෙය විමසා බලන්න. හැඟීම්වලට යටත් වීමේ විපාක වහා විමසා බලන්න. මා මේ දේ කීවොත් කුමක්ද සිදුවෙන්නේ? මා මේ දේ නොකීවොත් කුමක්ද සිදුවෙන්නේ? මා මේ දේ කළොත් කුමක්ද සිදුවන්නේ? මා මේ දේ නොකළොත් කුමක්ද සිදුවෙන්නේ? වශයෙන් විමර්ශනයක් සිතින්ම ඇති කරගන්න. මේ වන විට ඔබේ සිත නිවීමට ප්‍රමාණවත් කාලය ලැබී අවසන්. දැන් සුදුසු ලෙස ක්‍රියා කරන්න. දැන් අර ආවේගී හැඟීම ඔබ අසලකවත් නැහැ. වේදනාකාරී අතීත මතකයන් පාලනය කිරීම ගැනයි මා මීළඟට කතා කරන්නේ. අපේ මනස එක්තරා විදිහකට ලේඛනාගාරයක් වගේ.
එම ලේඛනාගාරයේ පුද්ගලයන් පිළිබඳ තක්සේරු සටහන් වාර්තා තියෙනවා. ධනාත්මක වාර්තා වගේම ඍණාත්මක වාර්තා දෙහි සටහන්ව තිබෙනවා. ඔබ අපි හැම දිනාටම වේදනාකාරී මතකයන් නැවත නැවත සිහිපත් වෙනවා. ඒ නිසාම ඕනෑම මොහොතක සිතට ඇදී එන්නේම වේදනාකාරී මතක ලේඛනයක්මයි. පුද්ගලයන් පිළිබඳ ඇදී එන්නේම ඍණාත්මක තක්සේරු පමණයි. එහෙත් එම පුද්ගලයන්ගේම ධනාත්මක ලේඛනත් අපේ ලේඛනාගාරයේ තිබෙනවා. අතීතයේ සිදු පරාජයන් පසුබෑම් වගේම ජයග්‍රහණයන්ද තිබෙනවා. බොහෝ අවස්ථාවලදී අපි සාර්ථක වී තිබෙනවා. එහෙත් අපි සියල්ලම අමතක කර දමනවා. මා ඔබට යෝජනා කරන්නේ මේ ඍණාත්මක අඳුරු ලේඛන වෙනුවට ධනාත්මක දීප්තිමත් ලේඛන මතකයට ගන්න කියලයි. එහෙත් නිතරම ඍණ ආකල්පම සිතට ඇදී එනවා නම් ඔබට මා පෙර කිව් පියවර 4 යාලී අනුගමනය කරන්න. සිතින් වහා නවතින්න. සිතින් අඩියක් පසුපසට ගන්න. සිතින් යථාර්ථයේ විනිවිද දකින්න. දැන් ඉදිරියට යන්න. එයින් ඔබේ සිත සංසුන් වනු ඇති. තවත් පැත්තකින් අපේ සිත ෆොටෝ ඇල්බම් එකක් වගේ. අතීත මතකයන් සියල්ලම එකිනෙක සම්බන්ධ කර තිබුණු විශාල ඡායාරූප එකතුවක් ඔබ ළඟ තිබෙනවා. ඒවා තුලත් ඍණාත්මක අඳුරු ඡායාරූප වගේම ධනාත්මක දීප්තිමත් ඡායාරූප තිබෙනවා. මෙහිදීත් මා ඔබට යෝජනා කරන්නේ අඳුර යටපත් කර දීප්තිමත් ධනාත්මක ඡායාරූපම මතක් කර අවදි කරගන්න කියලයි. දැන් අපි යමු 4 වන කරුණට. ඔබ පරිගණකයක් කියලා මොහොතකට හිතන්න. ඔබේ පරිගණකය ෆෝමැට් කරන්න බාහිර කෙනෙකුට ඉඩ දෙන්න එපා. එය ඔබ විසින්ම ෆෝමැට් කරගත යුතුයි. බොහෝ පුද්ගලයන්ගෙන් අපට ලැබෙන්නේ ඍණාත්මක තොරතුරු. සමාජ මාධ්‍ය හරහා අපට ලැබෙන්නේ ඇතැම් විට ඍණාත්මක තොරතුරුමයි. සුභවාදී ධනාත්මක පණිවිඩම සිතට කාවද්දන්න. එවිට එය සිතට ඇබ්බැහියක් වේවි. අපේ සිත නිෂ්පාදන කම්මලක් වගේ කියලා මම යෝජනා කරනවා. සිත නම් නිෂ්පාදනාගාරයේ සකස් වන්නේ සිතුවිලි කියන නිෂ්පාදිතයන්. සෑම තත්පරයකදීම සිත තුළ සිතුවිලි දහස් ගණනක් පහළ වෙලා බිඳිලා අහෝසි වෙලා යනවා. ඒ නිසා සිත කියන්නේ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක්. ඇත්තටම අපේ සිත කියන්නේ නොකඩවා ස්පන්දනය වෙමින් පවතින ශක්ති ගොඩක එකතුවක්. සිතුවිලි කියන්නේ ඒවාත් ශක්ති විශේෂයක්මයි. සිතෙහි වේගවත් බව නිසාම සිත බොහෝ ඉක්මනින් විසිරී යන්න පුළුවන්. අන්න ඒ විසිරෙන සිත සමත කරගන්නට තමයි අපට සතිමත් බව අවශ්‍ය වන්නේ. මේ සඳහා සිත හොඳින් පුහුණු කරගත යුතුයි. සිත පාලනය කිරීමට ඒ මොහොතේ පහළවන සිත දැනගත යුතුයි. එවිට ඇතිවන හැඟීම්, ඇතිවන ආවේග, ඇතිවන සිතුවිලි දැනගත යුතුයි. සතිමත් බව අවශ්‍ය වන්නේ මෙන්න මේ සඳහායි. ඉතින් සිත පිළිබඳ මා ඔබට පෙන්වා දුන් කරුණු සියල්ලම ඔබට පැහැදිලි වනු ඇති. ඒ මගින් මේ මොහොතේ කැළඹෙන්නට නියමිත ඔබේ සිත පාලනය කරගත හැකි.